React.js React.js කියලා කියන්නේ JavaScript library එකක්. මේක ඇත්තටම ආවේ jQuery වලට පස්සේ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේක framework එකක් කියලා. ඇත්තටම React.js කියලා කියන්නේ framework එකක් නෙමෙයි. හැබැයි framework එකක් තරම්ම features තියෙන library එකක්. මේ ඇත්තටම හඳුන්වා දුන්නේ Meta සමාගමෙන්. එයාලා open source develop කරපු library එකක් විදියට. ගොඩක් දෙනෙක් මේක ඇත්තට මේක හඳුන්වා දුන්නට පස්සේ ගොඩක් ජනප්‍රිය වුණා. මොකද developersලා අතර ගොඩක් Angular වගේ framework එක හොඳ තරගයක් දෙන්න පුළුවන්. සහ මේ සමහර අවස්ථාවලදී React Angular වලට සාපේක්ෂව වැඩි developersලා සංඛ්‍යාවක් භාවිතා කරපු library එකක් බවට පත් වුණා. ඇතරම React ගැන කතා කරොත් අපි ඉස්සලම බලන්න ඕන මේ React ඇත්තටම හැදෙන්නේ JavaScript වලින්. JavaScript වලින් කතා කරොත් අපිට ඉස්සලම මතක් වෙන්නේ මේ JavaScript වල ආරම්භය එන්නේ කෙලින්ම ECMAScript වලින්. මේක 1990 ගණන් වල තමයි මේක මුලින්ම මේ ලැන්ග්වේජ් එක නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ඒක jQuery වගේ libraries use කරන. ඊට පස්සේ ඒක vanilla JavaScript වගේ ඒවා ඊට පස්සේ නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි React හදන්නේ. React.js වල ගැන කිව්වොත් මේකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තට මේක කියන්නේ මේක අපි DOM manipulated එකක්. ඒ කියන්නේ මේකේ අපිට පුළුවන් අපි සාමාන්‍ය වෙබ් ඩෙවලොප්මන්ට් වලදී කියන්නේ React වලට කලින් ගොඩක් normal HTML CSS use කරද්දී අපි same page එකේ තමයි ඒ කියන්නේ අපි හැම දෙයක්ම නිර්මාණය කරන්නේ. කියන්නේ අපිට හැම දෙයක්ම කියන්නේ අපි හිතමු බටන් එකක් වගේ ගත්තොත් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මොකක් හරි common component එකක්. එහෙම නැත්නම් common බටන් එකක් හරි මොකක් හරි අපි කීප තැනක use කරනවා නම් අපිට ඒක සම්පූර්ණ කෝඩ් එක page එක ඒ විදිහට අදාළ pages වල හැම එකේම වගේ ලියන්න ඕන. හැබැයි React වලදී අපිට මෙන්න මේ component කියන feature එක හින්දා අපිට කලින් එක component එකක් අපි හිතමු මේ තියෙන්නේ learn React කියලා බටන් එකක්. මේ බටන් එක අපිට එක තැනක අපි කෝඩ් කරලා මෙන්න මේ බටන් එක component එකක් විදිහට අපිට ඕනම page එකක use කරන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් features ගොඩක් තියෙනවා. මේකේ තියෙන state changes කියලා තියෙනවා. මේකේ කියන්නේ ඉතාලම ඉක්මනින් මේකේ මේ වගේ තියෙන ගොඩක් states change කරන්න ලේසියි. අතන JavaScript වලින් pure JavaScript වලට ගියොත් ගොඩක්ම ඒක අමාරුයි. කියන්නේ value එකක් වගේ වෙනස් කරන value එකක් ගන්න සහ මේ state changing කියන එක ගොඩක්ම තරමක් දුරට අමාරුයි React.js එක්ක බලනකොට. ඒ වගේ ගොඩක් features දීලා තියෙන එකක් තමයි මෙන්න මේ React.js කියලා කියන්නේ. ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද React.js install කරගන්නේ. ඒ වගේම කොහොමද React.js වලට අදාළ environment එක configure කරගන්න විදිහ කොහොමද කියලා අපි බලමු.